iBoan Life Path Guide with හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ජීවිතයේ හරිම පාර හොයාගෙන සාර්ථකත්වයේ දිහාට යන ගමනට මඟ පෙන්වීම තමයි අපේ අරමුණ. කවදා හරි මේ ගැන හිතලා තියෙනවද? සමහර අය ඉන්නවා එයාලා කාමරයකට ආපු ගමන් වචනයක්වත් කතා කරන්න කලින් හැමෝගෙම අවධානය එයාලට ලැබෙනවා. නිකම්ම ලොකු ගෞරවයක්, ආකර්ෂණයක් ඇති වෙනවා. අන්නේ අභිරහස තමයි අපි අද විසඳ ගන්න යන්නේ. ගොඩක් දෙනෙක් හිතන්නේ මේක පෙනුම නිසා, සල්ලි නිසා, එමත් නැත්නම් හැමේ පාට නිසා ලැබෙන දෙයක් කියලා. ඒත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ඇත්ත කතාව ඊට වඩා ගොඩක් ගැඹුරුයි. මේක සියුම් මනෝවිද්‍යාත්මක උපක්‍රම ටිකක් ඕනෑම කෙනෙක්ට ඉගෙන ගන්න පුළුවන් බලයක්. හරි, එහෙනම් අපි මේ ගමන පටන් ගමු. බලවත් චරිතයක අඩිතාලම රැඳිලා තියෙන්නේ sannivedanaya. කියන්නේ ඇත්තටම මොකක්ද කියලා තීරුම් ගන්න එක මත. අපි හිතනවට වඩා ඒක ගැඹුරුයි. මේක බලන්නකෝ, ඇත්තටම පුදුම හිතන දෙයක්. මනෝවිද්‍යාඥ ඇල්බර්ට් මෙහෙරාබියන් හොයාගෙන තියෙන විදිහට අපි කතා කරනකොට අපි කියන වචනවල බලපෑම තියෙන්නේ 7% විතරයි. හිතා ගන්න පුළුවන්ද? 38%ක්ම අපේ කටහඬේ ස්වරය. ඒ කියන්නේ ටෝන් එක. හැබැයි ලොකුම කොටස 55%ක්ම තීරණය වෙන්නේ අපේ ශරීර භාෂාවෙන්. ඒ කියන්නේ අපි නොකියා කියන දේවල් තමයි ඇත්තටම බලවත්ම. අපේ පළවෙනි රහස නිශ්ශබ්දතාවයේ බලය. ගොඩක් අය කතාවක් මැද පොඩි නිශ්ශබ්දතාවයක් ආවම බය වෙනවා. ඒත් බලවත් මිනිස්සු ඒක පාවිච්චි කරන්නේ ආයුධයක් වගේ. ඊළඟ පාර කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවාම උත්තර දෙන්න කලින් තත්පර 2-3 කැලගේ ඇස් දිහා බලලා ඉන්න. ඊට පස්සේ උත්තරේ දෙන්න. ඔන්න බලන්න, ඒ පොඩි නිශ්ශබ්දතාවය නිසා ඔබව පේන්නේ කොච්චර විශ්වාසයක් තියෙන හැමදේම පාලනය කරගෙන ඉන්න කෙනෙක් වගේද කියලා. අංක 2. බලවත් ශරීර භාෂාව. මතක තියාගන්න, අපි කතා කරන දේටත් වඩා අපේ ඇඟ කතා කරනවා. කවදාවත් කුදු වෙලා අත් දෙක බැඳගෙන ඉන්න එපා. ඒකෙන් පෙන්නේ අනාරක්ෂිත බව. ඒ වෙනුවට කොන්ද කෙලින් තියාගන්න, අත් දෙක නිදහසේ තියන්න, Taman ඉන්න තැන ඉඩ ගන්න බය වෙන්න එපා. මේක නිකන් කියන දෙයක් නෙවෙයි, විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. මේ වගේ ඉරියව් වලින් මුලේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි වෙලා නිකම්ම විශ්වාසය වැඩි වෙනවා කියලා. හොඳයි. දැන් අපි යමු ඊළඟ අධ්‍යයනයට. මෙතනදී අපි කතා කරන්නේ බාහිර දේවල් වලින් මිදිලා අපේ ඇතුළේම වටිනාකමක් හදාගන්නේ කොහොමද කියලා. මේක තමයි ඔබේ අභ්‍යන්තර ශක්තිය. ආර්ථික විද්‍යාවේ තියෙන හරිම සරල මූල ධර්මයක්. ඒකට කියන්නේ හිඟකමේ මූල ධර්මය කියලා. ඒ කියන්නේ යම්කිසි දෙයක් හොයාගන්න අමාරු වෙන තරමට ඒකේ වටිනාකම ඉබේම වැඩි වෙනවා. පුදුම දේ තමයි මේක මිනිස්සුන්ටත් අදාළයි. තුන්වෙනි රහස. ඔබේ කාලයට වටිනාකමක් දෙන්න. හැමෝටම හැම වෙලෙම අවైలබල් වෙන්න කෙනෙක් වෙන්න එපා. කෝල් එකක් ආපු ගමන් දුවන හැම දෙයකටම හා කියන කෙනෙක්ගේ වටිනාකම අඩු වෙනවා. තමන්ගේ කාලයට වටිනාකමක් දෙන්න ඕන. සමහර වෙලාවට බෑ කියන්න, මට පොඩි වැඩක් අපි පස්සේ කතා කරමු කියලා කියන්න පුරුදු වෙන්න. තමන්ගේ කාලයට ගරු කරනකොට අනිත් අයත් ඒකට ගරු කරන්න පටන් ගන්නවා. ඒක නියතයි. මේක නම් ටිකක් පුදුම හිතන මනෝවිද්‍යාත්මක දෙයක්. ගොඩාක් අය හිතන්නේ පරිපූර්ණ වෙන්න ඕන කියලා. වැරදි කරන්න හොඳ නෑ කියලා. ඒත් ප්‍රෑට්ෆෝල් ඉෆෙක්ට් එක කියන්නේ හරිම දක්ෂ හැමෝම පිළිගන්න කෙනෙක් අතින් පොඩි සාමාන්‍ය මිනිස්සෙක්ට වෙන වැරද්දක් වුණාම මිනිස්සු එයාට තවත් කැමති වෙනවා කියන එකයි. ඒකෙන් එයා තවත් කෙනෙක්ට ලං වෙනවා. මේක හොඳට මතක තියාගන්න. නියම විශ්වාසය කියන්නේ වැරදි හංගන එක නෙවෙයි. වැරදි බාර ගන්න එක. වරදක් වුණාම ඒක පිළිගන්න. සමහරවිට ඒකට hina වෙලා ඉස්සරහට යන එක තමයි නියම ශක්තිය පෙන්වන්නේ. හරි. අපි දැන් අපේ ඇතුරෙන්ම ශක්තිමත් වෙලා. දැන් බලමු ඒ ශක්තිය පාවිච්චි කරලා අනිත් අයත් එක්ක ගැඹුරු සම්බන්ධතා හදාගෙන එයාලව දිනාගන්නේ කොහොමද කියලා. අංක 5. ත්‍රිකෝණාකාර බැල්ම. කෙනෙක් එක්ක කතා කරද්දී දිගටම S2 දිහා බලාගෙන ඉන්න එක එයාට අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ වෙනුවට මේ ක්‍රමය පාවිච්චි කරන්න. Tamanගේ බැල්ම මෘදුව එයාගේ වම් ඇහ, දකුණු ඇහ සහ කට අතර ත්‍රිකෝණයක් වගේ එහා මෙහා ගෙනියන්න. මේකෙන් විශ්වාසයක් ගොඩනගෙනවා වගේම Taman ඇත්තටම එයාලට ඇහුම්කන් දෙනවා කියන හැඟීමත් ඇති වෙනවා. දැන් අපි කතා කරන්න යන්නේ සමහර වෙලාව මේ කතා කරන දේවල් වලින් ජීවිතේම වෙනස් කරන්න පුළුවන්ම කාරණේ ගැන. මිනිස්සෙකුට තියෙන ලොකුම බඩගින්න කෑම බීම වලට නෙවෙයි. ඒ තමයි අවංක අගය කිරීමක් ලබන්න තියෙන දැඩි අවශ්‍යතාවය. කවුරු හරි කියපු දේවල් කරපු දේවල් මිනිස්සුන්ට අමතක වෙලා යයි. ඒත් තමන් නිසා යාලට දැනුණ හැඟීමය වටිනාකම කවදාවත් අමතක වෙන්නේ නැහැ. බොරුවට නෙවෙයි, අවංකවම හේතුවක් එක්ක කෙනෙක්ව අගය කරන්න. ඒකෙන් හදවතේ හැදෙන බැඳීම හිතාගන්න බැරි තරම් බලවත්. මනෝවිද්‍යාවට අනුව අපේ මතකයේ වැඩ කරන්නේ ටිකක් වෙනස් විදිහට.
ඒ කියන්නේ අත්දැකීමක් සම්පූර්ණයෙන්ම මතක තියාගන්නේ නැහැ. අපිට ප්‍රධාන වශයෙන්ම මතක හිටින්නේ ඒකේ තිබුණු හොඳම හෝ නරකම තැනයි ඒක ඉවර වුණ විදිහයි. මේකට කියනවා peak and rule කියලා. මේකෙන් තමයි අපේ අන්තිම රහසට පාර කැපෙන්නේ. ඉතින් ඒ නිසාම ඕනම කතාවක් ඕනම හමුවීමක් හැමතිස්සම ධනාත්මකව ඉවර කරන්න. සමහර වෙලාවට පොඩි මත ගැටමක් වෙලා වෙන්න පුළුවන්. ඒත් යන්න කලින් පොඩි හිනාවක් එක්ක හමුවන එක සතුටක් පරිස්සමින් යන්න වගේ දෙයක් කිව්වොත් යාළගේ මතකයේ රැඳෙන්නේ අන්නේ හොඳ අවසානය. හරි අපි දැන් රහස් 7ම දන්නවා. ඒත් දැනගෙන ඉඳලා විතරක් වැඩක් නෑ නේද? මේක ක්‍රියාත්මක කරන්න ඕන. මේ වෙනස පටන් ගන්න හොඳම දවස තමයි අද. මෙන්න ඔබ සතු අලුත් බලවේග, නිශ්ශබ්දතාවය, බලවත් ශරීර භාෂාව, Tamanගේ කාලට දෙන වටිනාකම, වැරදි බාර ගැනීමේ ශක්තිය, ත්‍රිකෝණාකාර බැල්ම, අවංකව අගය කිරීම සහ ධනාත්මක අවසානය. මේවා තමයි ඉස්සරහට යන්න ඕන කරන මෙවලම්. මේක එක රැයකින් වෙන දෙයක් නෙවෙයි. ඒක ඇත්ත. මේක ගමනක්. විනය ඕන, ඉවසීම ඕන, පුහුණුව ඕන. හැබැයි ඒ ලොකු ගමනේ පළවෙනි වැදගත් මඩිය තියන්න පුළුවන්. අද දැන් මේ මොහොතේ මේ වගේ ජීවිතයේ දිනන්න උදව් වෙන තවත් රහස් දැනගන්න, නිවැරදි පාර හොයාගන්න අපිත් එක්ක මේ ගමන එන්න. අපිව subscribe කරන්න. අද කතා කරපු දේවල් වලින් පොඩි හරි වටිනාකමක් ජීවිතයට එකතු වුණා කියලා හිතනවා නම් like එකක් දාන්න. තමන්ගේ අදහස් comment section එකේ කියන්න. මේ පණිවිඩය ඕන වෙයි කියලා හිතන තව කෙනෙක් එක්ක share කරගන්න. ඇත්තටම ස්තුතියි. එහෙනම් තවත් පරක්කු වෙන්නේ නැතුව තමන්ගේ ජීවිතේ පාර හදාගන්න එක. තමන්ගේ සාර්ථකත්වයේ කතාව ලියන්න පටන් ගන්න එක. අදෙන් ආරම්භ කරන්න. තවත් මේ වගේ වැදගත් දෙයකින් අපි නැවත හමු වෙමු.